මේ ස්ථානයේ මේ වෙලාවේ නැතත් මං වෙනුවෙන් මෙතනට ඇවිල්ලා ගිය ගරුතර මහා සංඝරත්නයට මගේ හිස නම ආචාර්ය හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ පක්ෂයේ නායකතුමන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමන්, ඔබෙන් අවසරයි. ඒ වගේම අපේ කළුතර දිස්ත්‍රික් නායකතුමන් අජිත් පී පෙරේරා මහත්මයා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ අපිට හයියක් දෙන එතුමන් ඉන්නවා මෙතන මගෙත් එක්ක. ඒ වගේම අපිට යෝධ හයියක් දෙන, මං කියන්නේ මගේ වචනෙන් හොඳ ගැම්මක් දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මැතිතුමන් ඉන්නවා අපිත් එක්ක. ඒ වගේම හොරණ ආසනේ අපේ අබේ කියලා අපි කිව්වේ ඉස්සෙල්ලා. දැන් මට තමයි ඊට පස්සේ මේක කියා ගන්න පුළුවන් වෙන්නේ. අපේ අබේ කියලා තමයි ඒ දවස්වල කිව්වේ. මමත් ගිහිල්ලා එතුමාගේ පක්ෂ කාර්යාලේ වැඩ කරලා තියෙනවා. පීඩී අබේරත්න මැතිතුමන් මට පියෙක් වගේ දේශපාලනේ, එතුමන්ගෙන් අවසරයි. ඒ වගේම නායනක රන්වැල්ල මගේ මිත්‍රයා ඉන්නවා මගේ අල්ලපු ආසනේ, බණ්ඩාරගම ආසනේ සංවිධායකවරයා. ඒ වගේම අද බේරුවල ඉඳන් මගේ ආරාධනා පිළි අරගෙන මෙතනට ඇවිල්ලා ඉන්නවා අපේ බේරුවල ආසනේ සංවිධායකවරයා ඉෆ්තිකාර් ජමීල් මැතිතුමා. ඒ වගේම දීප්ති අබේවික්‍රම මැතිතුමා. ඒ වගේම පාන්දුර ආසනේ සංවිධායක උපාලි සුරවීර මැතිතුමන්. ඒ වගේම තමයි මගේ ආරාධනා පිළිගෙන කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ප්‍රාදේශීය සභාව, ඒ වගේම නගර සභා මන්ත්‍රී වරුන් සහ වරියන් මෙතන ඉන්නවා. ඒ වගේම මගේ මේ කටයුත්ත අද දවසේ කරන්න මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉඳපු මගේ හිතවත්, මගෙත් එක්ක ඉස්සරහට ගමනක් යන්න බලාපොරොත්තුෙන් ඉන්න හොරණ ප්‍රාදේශීය සභාවේ ඉන්න අපේ മന്ത്രിවරුන් සහ മന്ത്രിවරයන්, ඒ වගේම අපේ නගර සභාවේ മന്ത്രിවරුන් සහ മന്ത്രിවරයන්, ඒ වගේම මගේ කොට්ටාස සංවිධායකවරුන්, ඡන්දය ඉල්ලපු අපේක්ෂකවරුන්, ඒ වගේම ලයිස්තු අපේක්ෂකවරුන් ඇතුළු මගේ ගමේ, ඒ වගේම මගේ නගරේ මට ආදරය කරන අද දවසේ මගේ මේ පුංචි ආරාධනාව පිළිගෙන මෙතනට ආපු මගේ ඥාති හිතවතුන්, ඒ වගේම මගේ සහෝදර සහෝදරියන්, දෙමව්පියන්, මේ සියලු දෙනාම මෙතන ඉන්න ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මොකද මේ ලිස්ට් එකටම මම කතා කරන්න ඕනේ. මට හොරණ ආසනය ලැබුණා කිව්වම ඇත්තටම පෞද්ගලිකව මම ගොඩක් සතුටු වුණා. ඒකට හේතුව තමයි මට වැඩ කරන්න පුළුවන්, මට වැඩ කරන්න අවකාශය ලැබෙන, මට වැඩ කරන්න පිරිසක් එකතු කරන්න පුළුවන් හොඳම තෝතැන්න තමයි මේ හොරණ කියලා කියන්නේ. ඉතින් එතෙන්දී මේ ගමන මට ආරම්භ කරන්න හොඳ ආරම්භක ස්ථානයක් ඕනේ. ඒ ස්ථානය අද දවසේ මට ලැබිලා ආරම්භ කරන්න පුළුවන් වුණා. මේක අද දවසේ අපි විවෘත කරන්නේ නිකම් බිල්ඩින් එකක් නෙවෙයි. එහෙමත් නිකම් කාර්යාලයක් නෙමෙයි. 1977න් පස්සේ හොරණ ජයග්‍රහණයක් කරා ගෙනියන ගමනේ සමාරම්භය තමයි අද දවසේ අපි මෙතන ඉඳන් සනිටුහන් කරන්නේ. ඉතින් ඒ පිළිබඳවත් මට ස්තුතිවන්ත වෙන්නට පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි මෙතන ශ්‍රීලා ජයකොඩි මහත්මිය ඉන්නවා. ඒ වගේම අවුරුදු 40ක් මෙතන ඉඳන් දේශපාලනය කරලා අපි අතරින් වෙන් වෙච්ච අපිට ලොකු පාඩුවක් ගරු කිත්සිරි කහරපිටිය මැතිතුමන්, අපේ බස්නාහිර පළාතේ හිටපු විපක්ෂ නායකතුමන්, එතුමන්ගේ නිවහනේ ඉඳලා තමයි මේ ජයග්‍රාහී ගමන අපිට ආරම්භ කරන්න අවස්ථාව ලැබුණේ. ඒ වෙන කවුරුත් නිසා නෙමෙයි, එතුමාගේ ආදරණීය බිරිඳ අපිත් එක්ක, ජීව මැතිනිය අපිත් එක්ක ඉන්න නිසා. ඉතින් එතුමියටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ ගමන මට ආරම්භ කරන්න, හොඳ ආරම්භයක් ලබා දෙන්නට අවශ්‍ය ස්ථානය, ඒ ස්ථානමේ වාසිය, භූමියේ වාසිය මට ලබා දීම පිළිබඳවත් එතුමියට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මේකේ ස්තුති කතාවක් නෙමෙයි. හැබැයි මගේ කතා සාප්පුව හැමතැනම මම දාලා තියෙනවා. YouTube එක බැලුවත් හැමතැනම මම කතා කරනවා. අද දවස මම මෙතන පාවිච්චි කරන්නේ නැහැ මේ ආණ්ඩුව විවේචනය කරන්න. අද දවස මම පාවිච්චි කරන්නේ ඇත්තරම වැඩ කරන්න මාත් එක්ක මේ පිරිස එකතු කරගන්න. මේක ටිකක් අමාරුයි. මේක ඡන්දයකට කලින් පොඩි පෙරපුහුණුවක් වගේ මට අජිත් පී පෙරේරා මැතිතුමනි. මේ කාර්යාලේ විවෘත කරනවා කිව්වහම මට තේරෙනවා මේක එක්ලාස් කරගන්න, මේක එකතු කරගන්න තියෙන අමාරුව. කොච්චර අමාරුයිද මේක. සංවිධායකවරයෙක් කියලා කියන්නේ තනතුරක් නෙමෙයි. ඒක
මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ වගේම සමගි ජන බලවේගය අපිට වැඩ කරන්න ලබා දෙන ලයිසන් එකක් විතරයි. ඒකෙන් අපිට පුළුවන් වෙන්නේ මිනිසුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න විතරයි. ඒක තනතුරක් නෙමෙයි. ඒ තනතුර විදියට ඒක තියාගෙන ඒක භුක්ති විඳින්මින් සතුටු වෙමින් මලගෙවල් දානගෙවල් වල පමණක්ම ගිය පළියටම අපිට හොරණ ජයග්‍රහණය කරන්න බෑ. අපිට ලොකු සංවිධාන කටයුත්තක් තියෙනවා කරන්න. මේ හොරණ පීඩී අබේරත්න මහත්තයලා ඉන්න කාලේ පාර්ලිමේන්තුවට යන්න එතුමන්ට පුළුවන් වුණා. පළාත් සභාව දිනන්න පුළුවන් වුණා. එතකොට අපි අමතක කරන්න හොඳ නැහැ. අපි හැමෝම ආදරය කරන මේ පොකුණුවිට ප්‍රදේශයේ අපි සියලු දෙනාගේම දේශපාලනයේ පරමාදර්ශී චරිතය ගරු ඉන්දදාස හෙට්ටිආරච්චි මැතිතුමා. එතුමා තමයි ඒ ජයග්‍රහණී මග අපිට විවෘත කරලා දුන්නේ. ඒ මගේ අපිට තමයි යන්න තියෙන්නේ. මේක අමාරුයි. අර කිව්වා වගේ හොරණ කියන්නේ උග්‍ර වාමාංශික ආසනයක්. මේකට මෙහෙම පිරිසක්වත් එකතු කරගන්න අමාරුයි. හැබැයි මතක තියාගන්න හොරණ ජීවත් වෙන ජනතාවගෙන් අඩුම තරමේ 30%ක්වත් ජීවත් වෙන්නේ අපේ නායකයෝ හොරණට කරපු ඒ කර්මාන්ත පුරයන්. ඒ වගේ ඇඟලුම් කර්මාන්ත මේ පැත්තෙන් ඇඟලුම් කර්මාන්තය හදනකොට අර පැත්තෙන් නූල් හදන ටූටාල් එක හැදුවා. අදටත් ඒවයි මිනිස්සු වැඩ කරනවා. ආදර්ශ ගම්මාන හැදුවා. ජනසවිය දුන්නා. ඒ වගේම උදාගම් ව්‍යාපෘතිත් මෙහි ඇති වෙන්න තියෙනවා. අපි දැනුත් උදෑසන මව්ගමට ගිහිල්ලා ආවේ අපේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අම්මගේ ගම අපි හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා මටත් හිතෙනවා අර ඒ කාලේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා ඡන්දෙ ඉල්ලන්න එනකොට ඒ ප්‍රභූ පැලැන්තියේ මිනිස්සු කියපු කතාවක් තිබුණා. ඉහෙල්වත්තේ ලැවරිය විකුණපු කොළුවට කටුවටුන්න දාගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එතුමා කිව්වා ඔව් මං ආඩම්බරයි කෙහෙල්වත්තේ ලැවරිය විකුණපු කොල්ල විදියට. හැබැයි මතක තියාගන්න ඔය සුරපුරේ බිඳලා ඔතනම දුප්පතුන් රජ කරවන දුප්පතුන් පදිංචි කරවන උදාගම් ව්‍යාපාරය මං ආරම්භ කරන්නෙත් එතනම තමයි. ඒ කොල්ල රජ වෙලාම තමයි ඒක කරන්නෙත් කියලා එතුමා කිව්වා. ඉතින් මමත් මේ ගමේ සාමාන්‍ය පුරවැසියෙක් සාමාන්‍ය පුද්ගලෙක්. එකම දේ තියෙන්නේ අපේ මුත්තලාට මේ ගමේ ලොකු තැනක් තිබුණා. දැන් පාරම්පරිකව ඔය සියලු උරුමයන් බිඳ වැටිලා යනකොට අපිත් ගමේ සාමාන්‍ය මිනිස්සු බවට පත් වුණා. නායකතුමනි මේ ඉස්කෝලේ ඉඩම තෑගි දෙන්නේ මගේ ආච්චිගේ සීයා ගුණරත්න මහත්මයා. එතුමා තනියෙන් ළමයි 4-5 දෙනෙකුට උගන්වනකොට තමයි මේක දැකලා සුද්දා එතුමාට උතන පාසලක් පටන් ගන්න කියලා කියන්නේ. පාරෙන් එහා පැත්තේ ඉන්න බොහෝමයක් අබේසිංහලා. ඉතින් වැන්ඩි අප්පුවාම කියන්නේ මගේ එක සීයා කෙනෙක්. ඒතර මේ ගමේ බහුතරයක් ඉන්නේ මගේ ඥාති. ආච්චිගේ පැත්තෙන් ගත්තත් සීයාගේ පැත්තෙන් ගත්තා. භාගයට භාගයක් ඉන්නේ ඍජුව හෝ වක්‍රව මට ඥාතිකම් කියන මිනිස්සු. අද මේ මිනිස්සුන්ගෙන් විශාල ප්‍රමාණයක් මෙතන ඇවිල්ලා ඉන්නවා. ඒක දැක්කහම ඒගොල්ලන්ගේ අතේ හැදිච්ච වැඩිච්ච කොල්ලෙක් විදිහට මට ගොඩක් සතුටක් තියෙනවා. ඒ වගේම මේ ඉස්කෝලේ පිටිපස්සේ බෝල ගහලා මේ මල්ලි ඉන්න කාලේ අපේ කිත්සිරි ගහර පිටිගේ පුතා ඉන්න කාලේ මේ වත්තෙන් ඇහිලා තැඹිලි ගෙඩියක් කඩාගෙන බීලා මේ ඇලට පැනලා නාලා ජීවත් වෙච්ච යුගයක් මටත් මෙහි තිබුණා. හැබැයි මං කාලයක් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන අද මේ අපි පය ගහපු පොළොවේ අපි පස් පෑගපු පොළොවේ අපිට මේ වගේ තනතුරක් මිනිසුත් එක්ක වැඩ කරන්න ලයිසන් එකක් ලැබිලා තියෙනවා. මං ඉල්ලන්නේ එක දෙයයි. මේක අමාරු වැඩක්. අමාරුම වැඩේ මං අද දවසේ කරා. සමහර කාලාන්තරයක් තිස්සේ මේ සමගි ජන බලවේගයේ වේදිකාවට ගෙන්න ගන්න අමාරුම මූණු ටිකක් අද මෙතන මං එකතු කරලා තියෙනවා. මට මම දකින්න ආසාවෙන් බලාගෙන හිටියා අපේ යසපාල කෝරළගේ සර්ුත් මෙතනට එයි කියලා. මං හිතන්නේ ඇවිල්ලා ගියාද දන්නෙත් නැහැ. දැන් මෙතන නැහැ. නමුත් එතුමා එන්නවා කියලා මට පොරොන්දු වුණා. දේශපාලනය කියන්නේ මිනිසුත් එක්ක බෙදිලා කරන ව්‍යාපාරයක් නෙමෙයි. දේශපාලනය කියන්නේ මිනිසුත් එක්ක එකතු වෙලා කරන වැඩක්. අපිට සමගි ජන බලවේගෙනුත් එහාට යන්න වෙනවා. මේක ජයග්‍රහණය කරන්න නම් අපිට පොහොට්ටුවට ඡන්දෙ දීපු මිනිසුත් හොයාගෙන යන්න වෙනවා. අපිට NPP එකට ඡන්දෙ දීපු මිනිසුත් හොයාගෙන යන්න වෙනවා. එහෙම නැතුව අපිට මේ හොරණ ජයග්‍රහණය කරන්න බෑ. ඡන්ද 12000ට 15000ට මේක වැඩිලා තියෙන්නේ. අබේරත්න මහත්තයලා ඡන්ද ඉල්ලන කාලේ ඡන්ද 40000ක් 50000ක් මේක ගන්න පුළුවන් තැනට ඒ මිනිස්සු අපිට පූර්වාදර්ශයක් පෙන්නලා තියෙනවා. ඉතින් අපි එතනට යන්න ඕනේ. කොහොම වුණත් වසර ගණනාවකට පස්සේ හොරණ මිනිස්සුන්ට හොරණ කෙනෙක් හම්බ වෙලා තියෙනවා වැඩ කරන්න. පීඩී අබේරත්න මහත්තයාට කිව්වේ හොරණ අපේ අබේ කියලා. අපි පාරවල් වල හැමතැනම ගාලා මා පොලිසියනුත් අල්ලන් ගියා කාලෙකට කලින්. කොහොම වුණත් ඔන්න ආපහු අබේ කෙනෙක්ම අපේ කරගෙන මෙතනට ඇවිල්ලා තිනවා. මගේ වාසගමත් අබේරත්න නෙමෙයි වුණාට අබේසිංහ. ඒක නිසා මටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා හොරණට වැඩ කරන්න. ඉතින් මම පුළුවන් තරම්
ගමින් ගමට දොරින් දොරට යන්න බලාපොරොත්තු වෙනවා. නායකතුමාවත් නිරන්තරයෙන්ම මේ වැඩ කටයුතු වලට සහභාගී කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේ සංවිධාන ශක්තියට ඔබත් එකතු වෙන්න. ඔබේ දායකත්වයේ මට වටිනවා. විශේෂයෙන්ම තරුණයෝ මට එකතු කරගන්න ඕනි. ඔබේ දුවා දරුවෝ ඉන්නවා නම් අපිත් එක්ක එකතු කරන්න. කතා කරන්න පුළුවන් අපිත් එක්ක. අපේ වයසේ ඉන්න තරුණයෝ ඉන්නවා නම් එකතු කරන්න. ඒක තමයි ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විදියට පක්ෂය ආරක්ෂා කරගෙන මෙච්චර කාලයක් මේ හොරණ පුරවරේ මෙච්චර බහිද්දිත් ඡන්ද ප්‍රමාණය අඩු වෙද්දිත් මේ විදියට අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයන්ට මට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඔබේ ඊගාව පරම්පරාව අපිත් එක්ක එකතු කරන්න. මට පුළුවන් ඔවුන් එක්ක සංගම්ද වෙලා මේ ඉස්සරහ තියෙන කටයුතු වලට ඔවුන්ව දායක කරගෙන ඔවුන් එක්ක එකට වැඩ කරන්න. ඒ කටයුත්තට ඔවුන්ව මාත් එක්ක එකතු කරන්න. ඒ වගේම අපේ සමිති සමාගම් ශාඛා මේවා බිඳ වැටිලා ගොඩක් කල් ඒ පරණ සංස්කෘතිය, ඒ පරණ දේශපාලන ආකෘතීන් අපිට අහක දාන්න බෑ. අපි එකතු කරන්න ඕනේ. ඒ සඳහා මාත් එක්ක එකතු වෙන්න. මට කියන්න තියෙන්නේ මට ගොඩක් වෙලා කතා කරන්න අවශ්‍ය නැහැ. මම කොහොමත් ඔබත් එක්ක කතා කරනවා. මේ මෑත ඉතිහාසයේ මමත් හොරණ රැස්වීම් කීපයකට ආවා පසුගිය සංවිධායකවරයා ඉන්න වෙලාවෙත්. ඉතින් මට ආඩම්බරයි මම හොරණට ආපු වෙලාවේ ඕගොල්ලෝ මාව තනි කරන්නේ නැතුව පක්ෂවලට බෙදිලා හිටියානම් ස්වාධීන කණ්ඩායම් වලට බෙදිලා හිටියානම් ඒ බෙදීම් සියල්ල අතහැර දාලා අද චරිතා බේසිංහව විශ්වාස කරලා අපි හොරණින් අලුතෙන් ගමන පටන් ගන්න පුළුවන් කියලා විශ්වාස කරලා ඔබ මෙතනට ආවට මං අත් දෙක නමලා මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ගමන මට තනියෙන් යන්න බෑ. අනිවාර්යයෙන්ම ඔබ මාත් එක්ක හිටියොත් විතරයි මේ ගමන යන්න පුළුවන්. ඒක නිසා අපි බෙදෙන්න ඕනේ නැහැ. අපි යම් යම් අඩුපාඩු නිසා ඈත් වුණා නම් ඒ අඩුපාඩු අයින් කරලා නැවත අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙන්න. හොරණ දිනන ගමනට මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අපි පෙන්නමු කළුතර දිස්ත්‍රික්කයෙන් අපිට හයිය තියෙන යෝධයෝ ඉන්නවා කළුතර දිස්ත්‍රික්කේ. අපිට ඕනේ ශක්තිය විතරයි. අපිට ඕනේ සංවිධාන ශක්තිය විතරයි. අපිට අනිත් සියලු දේවල් තියෙනවා නේද ජගත් මහත්තයෝ. ඒ පැත්තේ නම් ඉතින් ආයි වෙන කාටවත් දඟලන්න දෙන්නේ නැහැ. හොඳින් හෝ නරකින් මේක කරනවා. මතුගමගලවත් වෙනවා. ඉතින් අද දවසෙත් මටත් ප්‍රශ්න කීපයක් ආවා. මම සවුන්ඩ් පර්මිට් එක ඉල්ලුවා දුන්නේ නැහැ. මට අන්තිමට ස්පීකර් කීපයක් ඇතුලේ දාලා මේක කරන්න ඕනේ. ලවුඩ් ස්පීකරයක් බඳින්න දුන්නෙත් නැහැ. කමක් නැහැ. අපිට දෙකට නැවිලා ඉන්න කාලෙකුත් වෙනවා. ඔළුවේ කෙලින් තියාගෙන ඉන්න කාලෙකුත් වෙනවා. අපි ඒ කාලෙට දෙකට නැවිලා ඉන්න විදිහක් දන්නවා. කෙලින් ඉන්න කාලෙට කෙලින් ඉන්න ඕන විදිහක් දන්නවා. ඒක ගැටලුවක් නැහැ. මමත් ජීවත් වෙන්නේ මේ හොරණ. අපි ඉස්සරහදී බලමු මොකද්ද වෙන්නේ කියලා. අපේ ජීවිතේත් සදාකාලික නැහැ. බලය කියන එක කොහොමත් සදාකාලික නැහැ. ඔయిత වඩා ලොකු අයියලා මේ රටේ ලොකු සංස්කෘතික දේශපාලනික වෙනස්කම් කරපු මිනිස්සු කාලයාගේ ඇවෑමෙන් අතු ගෑවිලා ගියා. එහෙම බැලුවහම මේ ආණ්ඩු කියන්නේ නිකන් කයියට පමණක් තියෙන ආණ්ඩු. ඒ නිසා මේ ආණ්ඩු මට්ටු කරන විදිහත් අපි හොරණින් පෙන්නනවා කියන එක මේ හොරණ ජනතාව ඉස්සරහා මම පොරොන්දු වෙනවා. එහෙමනම් නායකතුමාටත් කොළඹ තවත් වැඩසටහනකට සහභාගී වෙන්නත් තියෙනවා. නැවත වතාවක් මාත් එක්ක මේ පෝස්ටර් ගහන වැඩේ ඉඳන් මේක සංවිධානය කරන කරවුට් ගහන මේ සියලු වැඩවලට සංවිධාන කටයුතු වලට සහභාගී වෙච්ච අපේ ගමේ ඉන්න තරුණ සහෝදර මගේ අයියලා අක්කලා ඒ වගේම මාමලා මට මේ දවසේ මේ කටයුත්ත සාර්ථක කරගන්න උදව් කරපු ඔබ සියලු දෙනාටම ඒ වගේම පැමිණි ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් මාත් එක්ක එකට වැඩ කරන්න එන්න කියලා නැවත වතාවක් ආරාධනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.